ආයි යාළුවනේ මම අදාගේ ඔයාලට වැඩක් කියලා දෙන්න. වාහනේ වැඩ කරනකොට මේ ග්‍රයින්ඩරේ අල්ලලා මේ වාහනේ අර යට සුද්ධ කරනකොට යකඩ කෑලි අර එහෙම ඇවිල්ලා ඇස්සලා වදිනවා. ඊට පස්සේ ඒකේ පාස් වෙනකොට දුම මූණට එනවා. ආයි කම්බි මල දාලා මේ යට සුද්ධ කරනකොට ඒ ඩස්ට් එක ඔලුවට එනවා. ඒකින්ද සුපිරි වැඩ සෙට් වුණා මේ. මම මේක ඔයාලට පොඩ්ඩක් පෙන්නන්න වීඩියෝ එකක් කරන්නේ. මෙන්න මේ වගේ හොඳ බොක්සර් එකක් හොයාගන්න. නේද? මේ වගේ බොක්සර් එකක් හොයාගෙන මේක අපි මෙන්න මේ ලෝගෝ එක තියෙන්නේ. මෙන්න මේක. මේක මෙන්න මේ ඉස්සරහට එන්න මේ විදිහට අල්ල ගන්න පුළුවන්. අන්න මේ අල්ලගෙන වාටිය පැත්තෙන් බේස් බෑන්ඩ් එක පැත්තෙන් මෙහෙම දාගන්න ඕනේ. හරිද? මේ ඔන්න දැන් මෙහෙම දාගත්තාම දුම අවුලක් නැහැ. ඊට පස්සේ මේ බේස් බෑන්ඩ් එක තියෙන්නේ. මේක පිටිපස්සෙන් අර මේ මෙහෙම අරගෙන මෙහෙම වටයක් කරකවන්න. හරිද? වටයක් කරකවාගෙන අන්න ඔහොම දාගන්න ඕනේ. මගේ කොණ්ඩේ හින්දා නැවෙත්තේ එහෙම කොණ්ඩේ මගේ කොණ්ඩේ තියෙන හින්දා තමයි මේක අවුල නැත්තම් අවුල නෑ ඊට පස්සේ මෙන්න මේ විදියට ලස්සනට බෑන්ඩ් එක මේ විදියට දාලා S2කට කෑලි වදිනකොට මෙන්න මේ වගේ කණ්ණාඩි දාගන්න වැඩේ ගොඩ කියන්න අමතක වුණා මේ වගේ දෙකක් 750යි. හරිද? ඔයාලටත් මේ වගේ වීඩියෝ තවත් ඉස්සරහට බලන්න ඕන නම් page එක මේ follow කරලා like කරලා යාළුවන්ටත් බලන්න share පාරක් දාලා තියාගන්න. ඊට පස්සේ මේ වගේ quality boxer ගන්න ඕන නම් මේ වගේ quality boxer ගන්න ඕන නම් ඉතින් මේ අපේ නුවල් ළඟ තියෙන අපේ factory මේ වගේ තව පාට තියෙනවා මේ වගේ ඊට පස්සේ මේ වගේ තව මේ පාට රාස කට්ටියට මේ පාට රාස කට්ටියට මේ පාට වලින් තියෙන බඩ ගම් පාට කොළ පාට ඔයාලටත් මේ වගේ සුපිරි ජොග් එකක් ගන්න ඕන නම් පල්ලෙහාන් නම්බරේ දාන්න කෝල් එකක් ගහලා ඉල්ලලා මේ වගේ දෙකක් 750යි බෑන්ඩ් එකේ page එක මම පල්ලෙහාන් දාන්න. ඒකට ගිහිල්ලා මැසේජ් එකක් දාලා මේ වගේ සුපිරි quality boxer එකක් ඔයාලට ගන්න පුළුවන්. එහෙනම් ගිහින් එන්නම් ආයේ මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු.